ඔන්න ඉතින් හැමදාම වගේ අපිට ටිකක් වැඩිපුර හිතට දැනුණු සිද්ධියක් අවස්ථාවක් ගැන තමයි ඔයාලට මේ අරන් එන්න හදන්නේ. අද කතා කරන්න යන්නේ දහම්ස ගැන. එයා ඉගෙන ගන්නේ 8 වසරේ. මෙයාට අම්මයි තාත්තයි අයියයි නංගී ඉන්නවා. අම්මයි තාත්තයි දෙන්නම වැඩට යනවා. තාත්තා වැඩ කරන්නේ වඩු වැඩ. අම්මත් පැල තවානක තමයි වැඩ කරන්නේ. අයියා ඒ ලෙවල් කරලා ඉවර වෙලා IT කෝස් එකක් කරනවා කියලා තමයි මෙයා කියන්නේ. දහම්ස කියන විදිහට අයියට ගෙදර ආපුවාම තියෙන වටිනම දේ එයාගේ ෆෝන් එකලු. ඉතින් දහම්සගේ හවස් වරුව ඒ කියන්නේ පාසල් ඇරලා ගෙදර ආපුවාම එයාට ටිකක් වැඩ වැඩි වෙනවලු. ඒක නෙවෙයි. අනිත් දේ තමයි මෙයාගේ නංගිවත් එයාගේ ඉස්කෝලෙන් අරගෙන තමයි දහම්ස ගෙදර එන්නේ. මොකද ඉස්කෝලේ ඇරෙන වෙලාවට මෙයාලව ගන්න කවුරුවත් ගෙදර නැහැ. අම්මවත් තාත්තවත් නැහැ. ඒක නිසා තමයි දහම්සට සිද්ධ වෙන්නේ එයාගේ නංගිත් අරගෙන ගෙදර එන්න. ඉතින් කොහොම හරි අක්කයි නංගී දෙන්නම ගෙදර ආවට පස්සේ ගෙදර තියෙන ගොඩක් වැඩ මේ දරුවගේ අතින් තමයි කෙරෙන්නේ. මොකද අම්මත් ටිකක් රෑ වෙලා තමයි ගෙදර එන්නේ. කොහොම නමුත් මේ දරුවා එයාට පුළුවන් උපරිමයෙන් ගෙදර වැඩ ටික අම්මා එනකොට කරලා තියෙනවා. සමහර වෙලාවට සමහර දවස්වලට රෑට කෑම ටික හැදෙන්නෙත් මේ 8 වසරේ දරුවා අතින්. හරි ඔන්න ඔහොම තමයි දහම්සගේ විස්තර. ඉතින් ඒ දේවල් එහෙම දරාගෙන කරනකොට මේ දරුවට තියෙන ලොකුම ප්‍රශ්නේ එක දවසක් එයාගේ ගුරුතුමිය එක්ක මෙහෙම කතා කරනවා. ඉතින් ගුරුතුමිය නිදහසේ පන්ති කාමරයකට වෙලා තමයි මේ වෙලාවේ හිටියේ. ඒ පන්තියේ ළමයි පන්ති කාමරයෙන් පිටට වෙන විෂයකට ඉගෙන ගන්න ගිහිල්ලා තමයි මේ වෙලාවේ තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ තමයි දහම්සා එතනට යන්නේ. මැඩම් ඔව් දහම්සා. මැඩම් මම මැඩම් ළඟට වෙලා ඉන්නද? ඉතින් ඔය අමල් ළඟනේ ඉන්නේ. එහෙම නෙවෙයි මැඩම්. මට තියෙන්නේ මට පන්තියේ යාළුවෙක් නෑ ඉන්න. මට පුළුවන් ද මැඩම් මගේ හොඳම යාළුවා විදිහට තෝරගන්න. ඉතින් අනේ මං ඔයාගේ හොඳම යාළුවා විදිහට දැනෙනවා නම් හිතෙනවා නම් අපි දෙන්න අද ඉඳලා හොඳම යාළුවෝ වෙමු. ඉතින් ඔහොම ටික වෙලාවක් කතා කර කර හිටියා. ගුරුතුමියගේ කටයුතුත් කරන අතරතුර දහම්සට සවන් දෙමිනුයි හිටියේ. නමුත් මෙතනින් පස්සේ ගුරුතුමියගේ වැඩත් පැත්තකට දාලා දහම්ස කියන දෙයට ඇහුම්කන් දෙන්න තමයි සිද්ධ වුනේ. මැඩම් මට ඉස්කෝලේ යාළුවොත් නැහැ. ගෙදර ඉන්න කවුරුවත් මට ආදරෙත් නැහැ. මං තනි වෙලා මැඩම්. ඔහොම දේවල් ටිකක් දරුවා කියාගෙන ගියා. ගුරුතුමියට මේ වෙලාවේ කරන්නේ මොනවද කියලා හිතා ගන්න ටිකක් අපහසු වෙලා තමයි තිබුණේ. ඉතින් ඒ වුණාට මේ ගුරුතුමිය මෙන්න මෙහෙම අහනවා. ඉතින් ඔයාගේ අම්මා තාත්තා අයියා නංගි ඉන්නේ. එයාලගේ වැඩ. අම්මාවත් අම්මා වැඩියෙන් ආදරේ නංගිට. අම්මා ඉන්නේ නංගිත් එක්ක. තාත්තත් එහෙමයි. ඉතින් ඔයාට අයියා ඉන්නවනේ. අනේ එයා ගැන කතා කරලා වැඩක් නෑ මැඩම්. එයාට ෆෝන් එකෙන්තර ලෝකයක් නෑ. ආපු වෙලාවෙ ඉඳලා ෆෝන් එකේ විතරයි. අනික ඇයි අම්මලා නංගිට විතරක් ආදරේ? එයා චූටි හින්දාද? මම ලොකුයි කියලාද මට ආදරේ නැත්තේ? මං පවුනේ මැඩම්. ඉතින් මේ තියෙන්නේ දහම්සගේ කටින් කියෝ වචන. ඉතින් එයාගේ හිතේ කොච්චර දුකක් තියෙනවද? දෙමව්පියෝ විදිහට හිතන්න කොච්චර තැන් මේ දරුවා පිට ඉතුරු කරනවද? නංගිට අයියවත් මේ වෙලාවේ හයියක් වුණා නම් නංගිට ඔච්චර තනිකමක් දැනෙන්නේ නෑ නේද? ඔන්න සහෝදරයන්ටත් හිතන්න ලොකු දේවල් තියෙනවා මේ අස්සේ. කොහොම නමුත් අපිට අපේ පවුල තුල කිසිම කෙනෙකුට තනි වෙන්න ඉඩක් නොදීමු මින් පස්සේ. ඉතින් ගිහින් එන්නම්. ආයෙත් හමු වෙනකන් ආදරෙන් සතුටින් ඉන්න.